ඔයා මං කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ඔයාට මං කියන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඔය ඔයා දන්න කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ. කියන්නේ. ඇත්තටම ඊටාම වැදගත් දෙයක්. sannivedanaye නැති තැන තමයි ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ. වැඩක් කරගන්න ගියාපුවම බැරි වෙන එක මං හිතන්නේ ඒක බහුතරයක් පවුල් වල දකින්න තියෙන දෙයක්. දැන් අර ආදරයෙන් අර පැටියෝ සුදු බබා කියලා අර මේ ඩේට් කරන කාලේ මෙසේජස් එනවා වගේ මැරි කරාට පස්සේ මං හිතන්නේ ටික කාලයක් ගියාට පස්සේ හස්බන්ඩ්ලාට එන්නේ සීනි කිලෝ එකයි පිටි කිලෝ එකයි ඒ වගේ මෙසේජස් නේ ගොඩක් වෙලාවට ඒකට එන්නේ. කැමති නැද්ද හස්බන්ඩ්ලා? මම නම් ආස නැහැ. මම කියන්නේ මිනිස්සු හැමෝටම ඉතින් ආදරය ප්‍රේමය ඒ දේවල් අවශ්‍යයි. ඒකට ඉතින් ඒක ඇතුලේ පොඩ්ඩක් අර බොළඳ වීම මම හිතනවා ඒක වයස් ભેදයක් නැතුව ඇති. මම වුණත් සමහරක් වෙලාවට shopping ගියොත් අනිවාර්යයෙන්ම දෙතුන් වතාවක්වත් කෝල් කරලා අහනවා මේකද ඕන මේකද ඕන නැත්නම් මේක ගෙනාම හරියද මෙහෙමද කොහමද කියලා. ඉතින් මම හිතනවා ඒක පොදුවේ හැමෝටම ඩිෆෝල්ට් මේ මොනවද මැනුෆැක්චරින් මේ එකක් වෙන්න තව පාරක් වෙරිෆයි කරගන්න හේතුවකුත් තියෙනවා. මොකද නැත්තම් ඕක අරගෙන ගියාපුවම ආයේ මාරු කරන්න එන්න වෙනවනේ. ඊට වඩා අර තියෙන්නේ මෙන්න මේ දේවල් මේකෙන් මේකද දැන් ග්‍රෑම් 250ක නැත්තම් 100ක් තියෙනවා 500ක් තිබ්බොත් 100ද ගන්න ඕන 500ද ගන්න ඕන කියන එක අහලා ගෙනිච්චොත් හොඳයි. එහෙම නැත්තම් 250 තිබ්බේ නැති නිසා මම 500 ගෙනාවකොත් සමහරක් වෙලාවට වෙන්න පුළුවන්. ඇයි 500ක් ගෙනාවේ අපරාධෙනේ වෙන්න පුළුවන්.